Hi homies, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ආයෙමත් සෑහෙන කාලයකට පස්සේ තමයි මම vlog එකක් අරගෙන එන්නේ. අද මම මේ vlog එකේ පෙන්නන්නේ අපේ grocery shopping ගියපු හැටි. අපි hostel එකේ උයාගෙන කන නිසා අපිට ඕන කරන බඩු ටික ගන්න අපි ටිකක් එළියට යනවා. ඉතින් අපේ කාමරේ උයා ගන්න අපි තුන්දෙනා තමයි අද මේ ගමන යන්නේ. අපි කිරිබත්කොරට ගිහිල්ලා තමයි බඩු ගන්න හදන්නේ. කැලණියාවට කට්ටිය නම් දන්නවා ෆුඩ් කෝනර් කියලා එකක් තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් ඩිස්කවුන්ට් එහෙම බඩු දාලා තියෙනවා. අපි ඉතින් ෆුඩ් කෝනර් එකෙන් බඩු ගන්න තමයි මේ යන්නේ. මුලින්ම අපි ATM එකට ගිහිල්ලා සල්ලි එහෙම අරගෙන බස් එකේ තමයි කිරිබත්කොරට ගියේ. මොකද ඒ ටික පායෙන් යන්න කම්මැලි හිතුණා. මෙන්න මෙතනට තමයි අපි ආවේ. ඔන්න ඉතින් ආපුවම මම ට්‍රොලි එකක් අරගෙන අපි බඩු ටික තෝරන්න ගත්තා. දැක්කම මෙතන බිස්කට් එහෙම ඉඳන් ඩිස්කවුන්ට් දාලා තියෙන්නේ. රුපියල් 20 30 අඩු වෙනවා ගොඩ දේවල් වලින්. ඊට පස්සේ අපි අලලු එහෙම තෝරගෙන ඒවා කිරලා හාල් එහෙමත් අරගෙන තමයි ඊළඟ පැත්තට ගියේ. අපිට හොස්ටල් එකේ පොල් ගා ගන්න හැම අමාරු නිසා අපි පිටිකල පොල් කිරි තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට පොල් තෙල් එහෙමත් අරගෙන ඊට පස්සේ ගියේ 3-5 එහෙම බලන්න. මෙන්න මේ බඩු ටික තමයි අපි තුන්දෙනා ගත්තේ. මේවා ඉතින් සතියකට දවස් 10කට විගේ ඇති වෙන්න තමයි තියෙන්නේ. බඩු ටික බිල් කරගෙන අපි ඊට පස්සේ තව චූටි ගමනක් ගියා. ඒ යන අතරමඟදී අපිට හම්බ වුණා එළවලු ගන්නත් තැනක්. අපිට එතනින් අඩුවට වඩාක් ගෝවා එහෙම ගන්න තිබුණා. අපි 300 ගානක විතර බඩු ගත්තා එතනින්. කොහොම හරි ඒවත් අරගෙන ඊට පස්සේ අපි ගියා මල් වගයක් ගන්න. කොහොම හරි කැම්පස් එක ආවට එනකොට හවස 7 විතර වෙලා අපිට ඇසයින්මන්ට් වගේ එක print out එහෙමත් ගන්න තිබුණා. ඒ ටිකත් print out අරගෙන මෙන්න මේ විදිහට තියෙන අපේ print out ටික ඒවටත් සල්ලි ගෙවලා අපි ආපහු හොස්ටල් එකට ආවා. ඔන්න ඔය විදිහට තමයි අද දවස ගෙවුනේ. මෙන්න මේ විදිහට තමයි හොස්ටල් එකේ උයාගෙන කන අපි grocery shopping කරන්නේ. කොහොම හරි අපි හවස් වෙලා ගිහපු නිසා එන්න රැ වුණා. ඉතින් අදට vlog එක ඉවරයි. vlog එක ඉවර වෙනකම් බලාගෙන හිටපුවාල හැමෝටම thank you. bye.